අපේ 2024 ෆැමිලි බක්මහවලෙන් ඉතින් ෆැමිලි එකේ අය යාළුවෝ හැමෝම එකතු වෙලා තමයි මේ බක්මහවලෙ කරන්නේ. ඉතින් ඔයාලට මෙතනින් එහාට අපේ බක්මහවලෙ මොනවද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මොකද මේ අවුරුදු උත්සවය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මේ මයිල අසල කරමු. ඇත්තටම ගොඩක් සතුටුයි. අපි ගොඩක් පිරිසක් එක්ක එකතු වෙලා කරන්නේ. හිතාගෙන තමයි වැස්සකුත් වෙනවා අපි වැස්ස ආශිර්වාද අපේ කුඩා බක්මහවුලෙල ප්‍රථමයෙන්ම පහන් සියලු දැල්වීමට ඔබ සියලු දෙනාටම ආරාධනා කර සිටිනවා. ඒ සඳහා නම් ලද ඔබ සියලු දෙනාම පුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි පස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි ආල පුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න දැන්දැන් හරි සද්දයි එලගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි තරිගිට දොන්දොන් අවුරුද්දයි ලබන්න දැන්දැන් හරි සද්දයි සුබ අනිත්‍යදේවා එසේනම් පහසිරු දැන්වීමේ නඩුව අපි එළවෙන්නේ ප්‍රථමයෙන්ම පිළිගැනීමේ කතාවට. ඒ සඳහා මාගේ මේ ආරාධනය සමාධි සංජානා ඔබට ඔබ සියලු දෙනාට අපේ මේ අවුරුදු ඉස්කෝලේ ඒ වගේම සංවිධානය කරන ඔයාලා හැමෝම අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මුලින්ම විශ්ව කල්පනාවේ ගුණවර්ධන එයා තමයි මේක සාකච්ඡා කරලා ඔයගොල්ලෝ කොහොමද කරන්නේ අපි මේක මේ විදිහට කරමු මෙහෙම කරමු කියලා අපිට හැම විදිහෙම උදව් කරේ එයා තමයි. එයා තමයි මූලිකත්වයේ ගත්තේ. ඒ වගේම මම අමුගම් වලින් කියන්න දන්නේ අනිත් අයව 28 ගේ ආලෝකයට ඒලා තියෙනවා. ඒගොල්ලෝ පුළුවන් හැම විදිහෙම උදව් කරා. අපේ පවුලේ අය ඉන්න වෙනවා. ඒගොල්ලෝ තමන්ට පුළුවන් හැම ආකාරයෙන්ම මේ අවුරුද්දේ සාර්ථක කරගන්න උදව් කරා. ඒ වගේම ඊයේ අද මේ හැමෝම මේ අවුරුද්දේ සහභාගී වෙන්න. තරඟ සඳහා සූදානම් කරන්න ගොඩාක් උදව් කරා. ඒ වගේම නර්තන කණ්ඩායමක් අපේ අවුරුදු උත්සවයට සහභාගී වෙනවා. ඒගොල්ලෝ මේ වෙලෙන් අපට වෙලා මහන්සි වුණා. ඒගොල්ලන්ටත් මගේ හදපිලි ප්‍රණාමය පුද කරනවා. මේ අවස්ථාවේ පිළිගැනීම කතාව සිදු කළ සමාධි සංජානා ඔබට දෙහිවින්ම ස්තුතියි. එසේනම් ප්‍රථමයෙන්ම අපගේ බක්මහා උළෙලේ ප්‍රථම අංගය වන කනා මුට්ටි තරගය සඳහා සූදානම් වෙමු. ඒ සඳහා විවෘත තරගයක් බැවින් ඔබ සියලු දෙනාට සම්බන්ධ වෙන මේ ඉල්ලකාරය ඉන්නවා. අපි යාගෙන් පොඩ්ඩක් අහලා බලමු. රාලේ එල්ලිහිරුණු කැවුම් ගෙඩිය වාගේ
එවනත් වෙන්නා ඊළඟට අර කවුරුත් මට පේනවා හොඳටම යනවා. එනක් තියයි වගේ. අවුරුදු සිහිනෙන් බලන් නිරබදුමන් මාසල් මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හැමිහිට මේෂරාශියට පැමිණෙන හිරදිනදුගේ මංගල්ලේ මේ බලල් අලපුරන්නේ හිත්නෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්කනු නෙලන්න හිතනෝමයි දුසිරි ගමන්න නැකතලගයි අලපුරන්නට හිත්නෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්කනු නෙලන්න හිතනෝමයි දුසිරි ගමන්න නැකතලගයි
ආරාධනය. මේ කේක් එක කේක් එක තමයි ඔයාලා කන්න ඕනේ. කේක් මීට පරිස්සමෙන් දීලා බොන්න. එතකොට සුපමාලේදී කාර්යයෙන් දින්නේ. පිටපාට හදන්නේද? එහෙනම් අපි යාට මීටාවේ ලබා දෙමු. යන්නේ නයිනියක් කවුද? යන්න තරගේ කියන්න. කේක් යන කාර්යයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නේ රෝගී. කෙත්සරු බිම පුබුදා හෙන අවුරුදු සිරි හිත්සරු වෙන්නේ හිත්සරු ලස්සන දෙරනේ හිත්සරු වෙන්නේ නා 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 Good. Look kumapale, aja. Selabana manasa basa katiyala tiyala ulavana pang. Sudumuwa kamalelele nakikini salala kille natabang. Opamatam kurgatam manika gagalu watine atma pata kudada kille man අනේ ඉවරයි කියලා හිතුවට ඉවරනේ තව තියෙනවා සමාධි සංගායනා ලබ්මහාලිලා 2024 සංගීත කුණ්ඩාගේ ජයග්‍රාහීව සමාධි සංගායනා බැලුම්ද කෑවද
මගේම කියලා බිස්නස් එකක් කරන්න කැමතියි. ඔහොමනේ පිටපස්ස හැරෙන්න. හරි. දැන් ඔය විදිහටම කෙලින්ම පිටිපස්සට යන්න. ගෙදරට අගනා ගෘහෝපකරණයක් තමයි ලබා දෙන්නේ. මුළුදැන් ගෙට කියන්නේ අපේ ඒක සාදි තියාගන්න පුළුවන් ඕන. පවනි නිරංජනාද මිතාක්ෂි සංකල්පනාද දෙවෙනි ස්ථානය නයනී උදේශිකාද හරි දෙවෙනි ස්ථානය ලබා ගන්නේ මිතාක්ෂි සංකල්පනා ඔබ හිතන්නේ කවුද මෙතනින් පළවෙනි ස්ථානය ලබා ගන්නේ අර වටිනා ත්‍යාගය ලබා ගන්නේ කවුද කරවායි මාත්‍රම් එකට දිනාරා කවුද හිතන්නේ බොස් නැත්තේ නෑනේ කවුද මෙතනින් හරි පළවෙනි ස්ථානයේ දිනාගන්නේ අපේ 2024 අවුරුදු කුමරිය තරගයේ පළවෙනි ස්ථානයේ දිනාගන්නේ නයනී උදේශිකා මොකද හිතන්නේ අවුරුදු කුමරිය වෙච්ච එක ගැන? මට හරියම සතුටුයි මේ උත්සවයට සහභාගී වීම ගැන. පුදුබබාගේ වයස කීයද? අවුරුදු 2යි. ඔයා සින්දුවක් කියනවාද? ඔයා කොහෙන්ද දෙන්නේ? අලුතර පයාගෙන ඉඳන්. චුටි බබා බලන්න එහෙනම්. එහෙනම් අර මාමා නැන්දලාට ආයිබෝවන් කියන්නකො කිල්ලා. මාමාට ආයිබෝවන් කියන්නකො කිල්ලා. මාරුයා. ඔයාගේ වයස කීයද? ඔයා සින්දුවක් කියනවද? මෙයා දුවල ගියා. කතා කරන්න පුළුවන්ද? එයාට කතා කරන්න බැරිලු. සෙනලි.
නන්ද විලේරු පත්තන පිපිලා මන්ද කොහො හඬලනු එංජීලා එන්න තමා බක් මහලම් වීලා බෑ ඈ මාට කොන්දර බේක් කරන්න නද සුබනා තුන් හෙළයම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැවුදෙන්නා ඉරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ
කොතන කිරි උතුරන අරු නෙල්ලට අගනාරු මෙව්වා අනදරනාරන් ගොයමින් සෙනෙහස උතුරන් අත්පොල සන්නාදයක් ලබා දෙන්න අත්පොල සන්නාදයක් ලබා දෙන්න සියලු දෙනාම මැදට ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා.
සසරසඩල්ලේ ගුරුසු පෙන්කඳ මැකී නොයේවා සදාතනික වේවා රසවැහෙන මංගල ගීතේ ජීවිතේ මధుරස වැහිනා සහයෝගය
ඔන්න ඔහොම තමයි ඉතින් අපේ අවුරුදු උත්සවේ එදා දවසේ ඉවර වුණේ. ඉතින් වෙනද කරන වීඩියෝස් වලට වඩා වීඩියෝ එක ටිකක් දිගයි. පැයකටත් වඩා කාලයක් යනවා. ඉතින් මම මේ වීඩියෝ එක ගොඩාක් එඩිට් කරේ නෑ. මොකද එදා දවසේ ඒ මූවමන්ට් ඒ විදියට මට කවදා හරි දවසක බලන්න ඕනි කියලා හිතුණා. මොකද ඉතින් අපි හැමදාම එක වගේ ඉන්නේ නෑනේ. අපි වයසට යනවා. එතකොට කවදා හරි YouTube එකේ මේ වීඩියෝ එක තියෙනකොට අපිට කවදා හරි බලන්න පුළුවන්. ඒක නිසා මම ඒ විදියටම අප්ලෝඩ් කරනවා කියලා හිතුවා. ඉතින් ඔයාලට රස විඳින අයට රස විඳින්න පුළුවන්. බලන්න අකමැති නම් බලන්නත් එපා. බලලා ඉවර වෙලා subscribe කරගෙන යන්න bell icon එකත් click කරන්න. ආයෙ මම මතක් කරනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න තවත් වීඩියෝ එකකින් එන්න බලාපොරොත්තු වෙයි. හැමෝටම බුදු සරණයි.